මේ පොතේ තියෙන්නේ වෛශේෂික දර්ශනය. මේකේ ආජීවක ධර්මය. මණිමේකලා, ඔබ ওই පුංචි වයසට පුංචි මනසට ඔරොත්තු දෙන දේවල් නෙවෙයි ඔබ ඔය හදාරන්නේ. නෑ මෑණියනි, හැම දෙයක්ම මට හොඳින් වැටහෙනවා. තථාගත ධර්මයේ කෙරෙහි මා වඩාත් පැහැදිලා ඉන්නේ. මම කැමති සිවුරු පොරවන්න. මම කැමති තාපසියක් වගේ වරලස මුදුන් කරලා බඳින්න. ඔබේ පාසලමින් තවත් වනිතාවකගේ දෙපා සැරසිය යුතු නෑ. මං එක් පාසලක් ගෙනහින් රත්රන් වල වටිනාකමට අලෙවි කරනවා. ඔබේ කැමැත්තක්. මොහොතක් නැවතිලා යන්න. මధుරාපුරයට යන මගදිගේ මංගලකාරය ඇති. මණිමේකලා මෑණියෝ දියනානවා. ඔබතුමා ඒ පැත්තට නොගියොත් හොඳයි. මෑණියෝ නුඹ උමතු වෙන්ද? ඈ මණිමේකලා. මා උදය කුමරු බව නුඹ දන්නවද? එහෙමයි. මා සරණ පාවා ගන්න යන්නේ මණිමේකලා කුමරිය බව නුඹ දන්නවද? එහෙමයි. ඒත් එතුමිය දැන් සිල් මෑණි කෙනෙක්. ඔව්. ඇය අප කාටත් හොරෙන් පඳුපාට සිවුරු පොරවාගෙන. ඒත් සිවුර කියන්නේ ගලවන්න බැරි ඇඳුමක් නෙමෙයි. අහකට බලයන්. නුඹේ සිරුරට ඔබින්නේ සිවුරු නෙමේ. ෆ්‍රාන්ස් අලුපිලි. තිරිය ඒ ගිල්ලා මරා දමා තියෙන්නේ ඔටුන්න හිමි කුමාරය. මං ඒ හැතිරියගේ හිස කසා දමනවා. රජතුමනි, සංසුන් සිතින් සිතා බලා තීරණ ගන්න. పూర్වේ නිවාසානුස්මෘති ඥානය ලබාගත් බෞද්ධ මහෝපාසිකාවක් නිර්වත් කර දූෂණය කරන්නට තැත් කරන්නාට හිමි දඬුවම මරණයයි. හිස ගසා දැමිය යුතු තිබුණේ උදේ කුමරුගේ විනා මණිමේකලාගේ නෙවෙයි. අශික්ෂිතකම් කළ තැනැත්තා පුත්‍රයව ඔබතුමා මේ ප්‍රශ්නය ගැන සාධාරණ ලෙස බැලිය යුතුයි. පරවියෙකුගේ ප්‍රාණය බේරා ගැනීමට ඇඟමස් කපා දුන්නේ ඔබතුමාගේ පරම්පරාවේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මණිමේකලා මගේ දුව නේ මොකද මේ? එහාට එහාට මණිමේකලා
නෙවෙයි කළා. මගේ දේ. ඇත්ත කර. මා කියන දෙයට සවන් දී මට ඕනෑම දඬුවමක් පමුණුවන්න. බවුන් වඩා මා ලබාගත් පූර්වේ නිවාසානුස්මෘති ඥානයට අනුව උදේ කුමරු ගියාත්මේ මගේ ස්වාමියා. ඔහු ඒ ආත්මෙදිත් අකල් මරණයකට ගොදුරු වුණා. දෘෂ්ටි විෂ නම් සර්පයා දෂ්ට කිරීමෙන්. ඔහු මේ ආත්මෙදිත් අකල් මරණයකට ගොදුරු වුණා. මගේ පාරිශුද්ධත්වය කෙලසන්න තැත් කිරීමෙන්. ඔබ සැම දෙනා ඉදිරියේ මා නිදොස් වූවත් උදේ කුමරුගේ මිනී මරුවායයි රටවැසියන් මා හෙලා දකීවි. ඒ නිසා මට මේ රටින් පිට වී යාමට ඔබ සැම දෙනාගේ අවසරය දෙන්න. මා මගේ පියා කන්නගී මාතාවත් සොයා පණි රටට යනවා. ඒ යන ගමනට බුදු බණත් බුදු ගුණත් මට පිහිට වේවි. මොකද මේ මේක අලෙවි කරගන්නද? හා අයියෝ මේක නම් බොහෝම වටිනා පාසලබක්. මේ වගේ බඩුවක් අලෙවි කරගන්න නම් රාජකීය රන්කරුව ගාවටම යන්න වේවි. උන්නැහැගේ වාසස්ථානයේ තියෙන්නේ අර එහා වීදී. උන්නැහේ ජාතරූප ආඩක ජාම්බෝනද වගේ මේ දක්ෂිණ භාරතයේ තියෙන වටිනාම මැණික් ගැන දන්න කෙනෙක්. ගිහින් උන්නැහැව මුණ ගැහෙනවකෝ. හොඳයි. මොකද අර මිනිහා ගිය දිහා ඔය තරම් උනන්දුවෙන් බලන්නේ? නෑ මම මේ කල්පනා කළේ පිසවුන් වහන්සේගේ පාසලමක් නැති වුණාය. ඒක සොයා දුන් කෙනෙකුට මසුරන් දසදහසක් දෙනවාය කියලා අනබිරකාරයා කියාගෙන ගියේ ගිය මාසේ. අද මේ මිනිහා එනවා පාසලමක් විකුණන්න. ඉතින් බං මේ රටේ තියෙන්නේ බිසවුන්නාන්සේගේ පාසලම විතරක් ඈ. පාසලම අඳුනගන්න රජ්ජුරුව මිසක් අපි දැකලා තියෙනවද බිසවුන්නාන්සේගේ කකුල්? එනවා යන්න උඩට. කෝක දෙනවා. ඔහොම වාඩි වෙනවා. මෙච්චර මාව විශ්වාස කළා මට ඇත්ත කියනවා.
කාගෙන්ද මේ සිලම්බු හොරකම් කළේ? තමුන්නාසු මොතවෙන්ද? ඕක කන්නගීගේ. කන්නගී? ඒ කවුද? මගේ බිරිඳ. එහෙනම් තමුන් නැහැ මේ රටේ කෙනෙක් නෙමෙයි. නැහැ. මං සොලි රටේ. කාවේරි පටුනේ. පොඩ්ඩක් කොහම ඉන්නවා. සීදී දෙකම එක වගේ නේද? ඒ පාර බිසෝන් වහන්සේගේ අනික් පාසල මස්සරකම් කර. කොහොමද එහෙම උනේ? ඒක දෙයියන්ගේ තීන්දුව. මේ අහනවා මිත්‍රයා. මේ පාසලමට ඔබෝල තියෙන්නේ වජ්‍ර මාණිකය. මුළු පාසලමම දඹ රත්තරන්. මට මේකට මිලක් නියම කරන්න පුළුවන්. ඒත් මට මේක මිලදී ගන්න තරම් වත්කමක් නැහැ. ඒ කියන්නේ මට සලම් විකුණන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් තමුට ගෙවන්න පුළුවන් ගාණක් ගෙවමු. අපොයි. මට එහෙම අසාධාරණකම් කරන්න බෑ. මේ සලඹ ගන්න පුළුවන් එකම එක්කෙනයි මේ පණිරටේ ඉන්නේ. ඒ කවුද? ඒ අපේ මහරජුරෝ. මාලිගාවට රම්බඩු හදන රංකරුව හැටියට මට පුළුවන් රජතුමා බැහැ දැකලා මේ ගැන කියන්න. අනේ එහෙම දෙයක් කරන්න පුළුවන් නම් ඒක ලොකු උපකාරයක්. හොඳයි එහෙනම් අපි මෙහෙම කරමුකෝ. එහා පැත්තේ තියෙනවා ගල් පර්වතයක්. ඒක මුදුනේ තියෙනවා කෝවිලක්. සලඹත් පරිස්සම් කරගෙන මං එනතුරු එතෙන්ට වෙලා ඉන්නවා. හොඳයි මං ඉන්නම්. තමුන්නාසේ කරඩිමෙන් එනවනේ.